පුංචි කාරණයක් තියෙනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ දැන් මේ දවස්වල ඔය අතුන්ගේ සිද්ධියක් හඳුන්වති අමාත්‍යවරයාගේ සිද්ධියක් පාම් කතාවක් යනවා. දැන් මේ පාම් කතාවත් එක්ක මතුවෙන තත්ත්වයක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි මේ ආවේ. දැන් අපි දන්නවා හඳුන්වති කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝ කාලීන දේශපාලනය කරපු චරිතයක්. උට විශාල දේශපාලන පරිචයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. කෝප් කමිටුවේ පවා සභාපතිවරයා විදිහට කටයුතු කරලා තියෙනවා. ඒකට උට දේශපාලන වශයෙන් ගත්තාම විශාල පරිචයක් තියෙනවා. දැන් ඒ වගේ ජනතා විමුක්ති පෙරමුණේ නැත්නම් MPP එකේ බොහෝ පිරිස් බොහෝ මන්ත්‍රීවරුන් එවැනි දේශපාලන පරිචයක් තියෙන අය. මෙන්න මේ අය මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරනකොට මොකද්ද මේ වෙන්නේ? ඇයි ඒ අයට තමන්ට ඉදිරිපත් කරන්න තියෙන කාරණය තාර්කිකව හරියාකාරව ඉදිරිපත් කරන්න බැරි? ඒකට හේතුව මොකක්ද? දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේ ඔය මාධ්‍යවේදීන් ඉන්නවනේ, ඔය සංවාද වැඩසටහන් මෙහෙවන අය ඉන්නවනේ, කලුදු වගේ අය ඉන්නවනේ. දැන් ඒ අයගේ ස්වභාවය ගත්තාම ඒ අයගේ මාධ්‍ය ජීවිතය ගත්තාම හඳුන්වැතිගේ දේශපාලන ජීවිතයට වඩා අඩු කාලයක් තමයි ඔවුන් මාධ්‍ය ජීවිතයේදී කටයුතු කරලා තියෙන්නේ. හැබැයි දැන් ඒ වගේ කෙනෙකුට හඳුන්වැති වගේ නැත්තම් එන දේශපාලකයාව කුඩුපට්ටම් කරලා ඉර කරලා කිච කරලා දාන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. අතරම මේකට හේතුව මොකක්ද? මේ தত্ত্বය උදා වෙන්නේ කොහොමද කියන එක පැත්තකින් කාරණේ. අනිත් එක තමයි දැන් මේ මාධ්‍ය සාකච්ඡාවල එහෙම නැත්නම් මේ සංවාද වැඩසටහන් වල හැදිලා තියෙන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි අර එන මාධ්‍යවේදියාගේ පැත්තෙන් හැම වෙලේම උත්සාහ කරනවා එන සම්පත්දායකයා එහෙම නැත්නම් සංවාදයට සම්බන්ධ වෙන දේශපාලඥයව තමන් දන්න උපරිම වැඩ කිඩ දාලා සෙල්ලම් දාලා හිර කරන. ඕව කිච කරන. ඒ වගේම දැන් එතකොට වෙන්නේ ඒක අර දේශපාලන සංවාදයක් සාමාන්‍ය විදිහට ගලාගෙන යනවා වෙනුවට රටේ දේශපාලන තත්ත්වයන් මතු කර ගන්නවා වෙනුවට රජයේ හරි විපක්ෂයේ හරි ඇත්ත අවශ්‍යතාවය මොකක්ද කියලා මතු කර ගන්නවා වෙනුවට අර එකිනෙකා පරයා යන එකෙක් පරයා අනිකාගේ අනන්‍යතාවය කැපිපෙනෙන තැනකට නැත්නම් අනන්‍යතාවය පෙන්වා සිටින තැනකටපත් වෙලා තියෙනවා. දැන් මේක විශේෂ තත්ත්වයක්. දැන් ඊට පස්සේ දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ සමාජයේ ඉන්නවනේ අපි වගේ අය. අපිත් බලාපොරොත්තු වෙනවා අපි එක්කෝ දැන් අපි ආණ්ඩුවට කඩේ යන අය නම් අපි උත්සාහ කරනවා අපි හැම වෙලෙම හිටගන්නේ අර මාධ්‍යවේදියාගේ පැත්තේ නෙමෙයි, මාධ්‍යවේදියාගේ තැන නෙමෙයි, ආණ්ඩුව පක්ෂයේ කතිකයාගේ පැත්තේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඔහු විසින් මාධ්‍යවේදියාව කුඩුපට්ටම් කරයි කියලා. එහෙම නැත්නම් මාධ්‍යවේදියා අහන ප්‍රශ්න වලට මාධ්‍යවේදියා කිච කරන්න නැත්නම් හිර කරන්න අහන ප්‍රශ්න වලට මේ උත්තර දෙයි කියලා. තාර්කික උත්තර දෙයි කියලා. හැබැයි දැන් ආණ්ඩුවට විරුද්ධ කෙනෙක් ආවහම ආණ්ඩුවට විරුද්ධ කෙනා ආපුවම ඒ අපිම පෙරලා මාධ්‍යවේදියාගේ පැත්තේ හිටගෙන අරේන දේශපාලඥයව හිර කරනකම් බලාගෙන ඉන්නවා. ඔහුගෙන් වරදින තැන් අල්ලගන්න ඒවා සෝෂල් මීඩියා වල දාන්න බලාගෙන ඉන්නවා. එතකොට දැන් අපිත් මෙහෙම බෙදිලා අපි උත්සාහ කරන්නේ හොඳ සාකච්ඡාවක් ගොඩනගා ගන්නවා වෙනුවට අර කියන්නේ මාධ්‍යවේදියා ජයග්‍රහණය කරන නැත්නම් මාධ්‍යවේදියාට අර එන දේශපාලඥයව හිර කරන්න පුළුවන් තැන් අල්ලගන්න.
ඒතකොට දැන් ඒ නිසාම දැන් සමාජයේ දැන් ඔය වගේ කතිකාවක් හැදෙනකොට බලාගෙන ඉන්නවා මේ දෙක කොහොමද බේරෙන්නේ කියලා. මේකෙදි මාධ්‍යවේදියාගේ පැත්තෙන් විශේෂයෙන්ම ඔහුට වරදක් කියන්න බෑ. ඔහුගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න. ඔහුගේ අනන්‍යතාවය රැක ගැනීම සඳහා තමයි මේ ප්‍රශ්න කරන්නේ. වෙන කතිකයාව හිර කරන්නේ ඔක්කොම කරන්නේ. ඒකට ඔහුට විශාල අනන්‍යතාවයක් සමාජය තුළ හැදෙනවා. ඒ වගේම දැන් එන කතිකයා මේක සංවාදයට සම්බන්ධ වෙන දේශපාලඥයන් උත්සාහ කරන්නේ මාධ්‍යවේදියා අහන ප්‍රශ්න වලට ඍජු තාර්කික පිළිතුරු දීලා ඔහුගේ එන හිර කරන්නේ නැහැ ගැලවෙන. නමුත් දැන් මේ තත්ත්වය තුළ දැනන දේ තමයි දැන් අර විශාල සමාජයක් එක්ක පූර්ණකාලීන ජීවිතයක් ගත කරපු කිසි පරිචයක් තියෙන දේශපාලඥයෙකුට ඇයි බැරි වෙන්නේ අර මාධ්‍යවේදියා අහන ප්‍රශ්න වලට සාර්ථක උත්තර තාර්කික උත්තර දෙන්න. ඒක ප්‍රශ්නේ. තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒක වෙන්නේ කොහොමද? ඒක ඇයි වෙන්නේ? ඇයි මේ ඔවුන්ට සාර්ථක වෙන්න බැරි කියන්නේ? මෙතෙන්දි මම දකින තව කාරණයක් තමයි මේ ඇත්තටම මේකේ යම්කිසි පරාජිත මනෝභාවයකින් දැන් ආණ්ඩුව විශේෂයෙන්ම ආණ්ඩුවෙන් සම්බන්ධ වෙන සංවාදශීලී නැත්නම් ඒ සංවාදයට සම්බන්ධ වෙන දේශපාලඥයන්ගේ මැදිහත් වීමම තියෙන්නේ යම්කිසි පරාජිත මනෝභාවයක. ඒ කියන්නේ මාධ්‍යවේදී අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරි වෙයි වගේ තැනක ඉඳලා තමයි ඒගොල්ලෝ එන්නේ. ඒ නිසා මෙතන ගැටලුවක් තියෙනවා. මම උත්සාහ කරන්නේ මෙන්න මේ ගැටලුව මේ தত্ত্বය ඇති වෙන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න. ස්තුතියි.